මම පොඩි නිර්මාණයක් කරගන්න. x ධන y තමයි අපිට දීලා තියෙන්නේ. මම මේකේ වර්ගයක් ගන්න. මේකේ වර්ගයේ උත්තරේ කීයද? x වර්ග ගන්න පුළුවන්, y වර්ග ගන්න ඕනි. තව 2යි xy. දැන් අපි අහන්නේ මෙන්න මේ අගය කීයද කියලා. එහෙනම් මම මේක තනි කරලා ලියා ගන්න පුළුවන් x වර්ග ධන y වර්ග. එතකොට මේ අගේ මේ පැත්තට ගියාම ඍණාගයක් එනවා. මම මේක ලියා ගන්නවා x ධන y පූර්ණ වර්ගයක් ඍණ 2යි xy. එතකොට අපි දන්නවා x ධන y උත්තරේ 10යි. 10 වර්ගය xy උත්තරේ 21යි. ඍණ දෙවාරයක් 21. 10 වර්ගය සමානයි 100ක් වෙනවා. දෙවරක් 21 42යි. අපිට උත්තරයක් එනවා x වර්ග ධන y වර්ගයේ උත්තරේ 58ක්.